අයිබෝවන් තරු අඩ්ඩයි තරංග හේරත්. ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා ලස්සන බ්ලොග් එකක්. බ්ලොග් එකක් කියලා කිව්වහම මේක ලස්සනම ෆ්‍රොක් එකක්. ඉතින් මහුවට පස්සේ එන ෆ්‍රොක් එක තමයි මේ තියෙන්නේ. මේකේ A-line ෆ්‍රොක් එක. A-line ෆ්‍රොක් එක කිව්වහම දැන් අපි A-line ෆ්‍රොක් අපි ගාව දෙකක් තියෙනවානේ. ඉතින් ඒ දෙකට වැඩිය වෙනස් එකක් තමයි මේක. මේක sleeveless එක. මොකද මගේ බ්ලොග්ස් වල ගොඩක් වෙලාවට sleeveless එක නැහැ. ඉතින් මේ තියෙන්නේ sleeveless එක. sleeveless එක කිව්වහම මේක ආම් හෝල් එක පොඩ්ඩක් ගැඹුරට හාරවල වගේ තියෙන බ්ලොක් එක. එතකොට උරහිසෙන් ලොකු පළලක් නැති හරිම ලස්සන බ්ලොක් එකක්. මේක ඇඟට ගොඩක් සැහැල්ලුයි. ඉතින් මේ වගේ නීට් එකට ලයිනින් දාලා මහන්න පුළුවන් ඕගොල්ලන්ට. ලයිනින් එක දාලා හරි අනිත් එක ලේසි. ගොඩක් මහන්න ලේසි. දැන් මට එච්චර වෙලාවක් ඇත්තටම ගියෙත් නැහැ මේක මහන්න. ඉතින් ඒක නිසා මේක ඔයාලට මහන්න ගොඩක් ලේසි. අනිත් එක තමයි අපි බ්ලොක් එකෙන්ම මේකේ පොකට් එක හදලා තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන් පොකට් එකත් එක්කම මේකට තියලා මහගෙන යන්න පුළුවන්. හරිම ලස්සනයි අනිත් එක. අපි බ්ලොක් එක ඉස්සරහට බලමු. මම ඔයාලට පෙන්නනවා මේක. මේක මට ලැබිච්ච ඕඩර් එකක්. ඉතින් එයා හදිස්සි කරා මට මේක ඕන කියලා උනට මට එයාට ඒ අවශ්‍ය වෙලාවට දෙන්න බැරි වුණා. මට හෙට අනිද්දා තමයි මේක යවා ගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට නීට් එකට මහන්න පුළුවන්. ලස්සන කලර්ස් වලට යන්න පුළුවන්. මේක හොඳයි ලිනන් ඒ වගේම ෂිපෝන් ලස්සන කඩා හැල්ල මැටීරියල් වලින් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ සාක්කුව අපි ඇටච් කරලා තියෙන්නේ මේකට හිඩන් පොකට් එක. ඉතින් මේ බලන්න හරිම ලස්සනයි. ඒක හරි ලේසි අපිට මේක. මොකද අපේ දැන් බ්ලොක් එකේම අපි පොකට් එකත් අපි ඇඩ් කරලා තියෙනවනේ බ්ලොක් එකටම. එතකොට ඔයාලට මේක අල්ලන්නේ කොතනද කියන එක කට් මාක් එකක් දාගෙනම කපාගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට ආයේ වරදින්නෙත් නෑ ඔයගොල්ලොන්ට. දැන් ගොඩාක් අයට ඔය පොකට් එක දාගන්න ප්‍රශ්නේ තියෙනවානේ. ඉතින් ඒක නිසා ඒකට මේ ආයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ ඕගොල්ලොන්ට. ඒ වගේම තමයි දැන් ගොඩක් අය ස්ලීව්ලස් එක මහනකොට ගොඩක් අය අපෙන් අහන දෙයක් තියෙනවා මේක කොහොමද අර අත්කට පිටිපස්සෙන් ලස්සනට හැඩ කරලා මේ බ්‍රා එකේ පටියේ පේන්නේ නැති වෙන්න ගන්න කියලා. ඉතින් ඒකත් අපි මේකේ හඳුන්වා දීමක් කරලා තියෙනවා. ලස්සනට බ්ලොක් එක හදලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි බ්ලොක් එක. මම අර ඔයාලට කිව්ව පොකට් එක තමයි මේ තියෙන්නේ. මේක බ්ලොක් එකේම අපි හදලා තියෙනවා. ඉතින් ඔයාලට කපනකොට මේක ඇතුළට දාලා කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට නවලා මෙන්න මේ විදිහට නවලා ඔයාලට බ්ලොක් එක කපන්න පුළුවන් ඇතුළට තියලා වටේටම තියලා කපාගෙන යන්න තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට. ඉතින් මේ තියෙන ඉදිරිපස පිටුපස කොටස් දෙකම ඉතින් උරහිස ගත්තාම සාමාන්‍යයෙන් අගල් 2.5ක විතර උරහිසක් තමයි තියෙන්නේ. 2.5ක විතර උරහිසක් තියෙන. ඉතින් මෙන්න මේ පොකට් එක ඔයාලට මේ විදිහට නම එහෙට මෙහෙට කරන්න පුළුවන්. ඕනනම් කපලා අයින් කරගන්නත් පුළුවන් මාක් එකක් දාලා. ඒකට අපි ඔයාලට මේ විදිහටම තමයි යවන්නේ. මහගෙන යනකොට මෙන්න මේ විදිහට තමයි මහගෙන යන්නේ. ඊට පස්සේ අන්න ওই විදිහට අන්න එතනින් එහෙම අල්ලගෙන දිගටම මහගෙන යනවා. හරිම සරලයි. ලයිනින් එක තියලා මැහුවා. ඊට පස්සේ ලයිනින් එක සාමාන්‍යයෙන් ඉනගාවට ඔය පොකට් එක තියෙන හරියට වගේ ලයිනින් එක තිබ්බම ඇති. ඊට පස්සේ මහගෙන යන්න තියෙන්නේ පිටිපස්සට ඕපන් එකක් දාලා පිටිපස්ස කොටස් දෙකකට කපාගෙන ඉදිරිපස්ස කොටස නැම්මක් එක්ක තියලා කපාගෙන ඔයාලට මහගෙන යන්න තියෙන හරිම සරලයි. හරිම ලේසි. අත්කට ටිකක් ගැඹුරට හාරවල තියෙන එකක් මේක. ඉතින් මේක අඳින අය ඉන්නවා. ගොඩක් අම්මලා අඳිනවා. ඉතින් ඒ වගේ මොකද සැහැල්ලු ඇඳුම් හොයන අය ඉන්නවනේ. අනිත් එක තමයි ඔයාලගේ ව්‍යාපාරය තව වෙනත් දිශාවකට ඒ කියන්නේ වෙනත් මානයකට අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ වගේ සයිස් chart එක හම්බ වෙනවා. ඔක්කොම sizes තියෙනවා 7ක් අපි ගාව. මේ sizes 7ම ගෙන්න ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ඔක්කොම අඩු වැඩි කරලා බෙදලා තියෙන එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට හරි ලේසි. එතකොට කස්ටමර් කෙනෙක් ආවත් ඒගොල්ලොන්ගේ බස්ට් එක, වේස්ට් එක, හිප් එක ලකුණු කරලා තියෙන ප්‍රමාණය හරිද කියලා බලලා චෙක් කරලා බලලා ඔයාලට දෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බ්ලොග් සෙට් එක තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕන අපි මේක ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට නෙවෙයි අපි මේ බ්ලොග් කරන එක කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය අපිට කරදර කරනවා හවල් දිනේට හවල් වෙලාවට ඕනේ කියලා. මොකද මම ක්ලාසස් උත් කරන ගමන් තමයි ඒ කියන්නේ මම පේන්ටිං ක්ලාස් කරනවා. පේන්ටිං ක්ලාස් කරන ගමන් තමයි මම මේ ඔයගොල්ලන්ට බ්ලොග්ස් හදලා දෙන්නේ. මොකද මමත් ඔය ප්‍රශ්නට මුහුණ දීපු නිසා මට හිතුණා බ්ලොග්ස් මම දන්න දේ ඔයගොල්ලන්ට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේක ප්‍රධාන ආදායම් මාර්ගයක් නෙවෙයි මගේ. මම මේක කරන්නේ ගොඩක් වෙලාවට අපහසුතාවයෙන් ඒ කියන්නේ බ්ලොක් එකක් නැතුව අසරණ වෙලා ඉන්න අය ඉන්නවනේ. කොච්චර ලස්සනට මහන්න පුළුවන් වුණත් එයාලට බ්ලොක් එක කපා ගන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට මහන්න දන්නවා. හැබැයි ඔය ෆැක්ටරි වලට එහෙම ගිහිල්ලා අයින් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ ලස්සනට බ්ලොක් එකක් නැතුව ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන බ්ලොක් එකක් නැතුව මහන්නනේ. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි. එතකොට ඒගොල්ලෝ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන මට ගොඩාක් කතා කරන්නෙත් ඒ වගේ අය. ඉතින් ඔය ෆැක්ටරි වලින් අයින් වෙච්ච අය එහෙම තමයි මට කතා කරන්නේ. ඉතින් මම ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මේක කරන්නේ ගොඩක්
වෙලාවට අනිත් එක තමයි අපි මේ ටේලරින් ඇඳුම් නෙමෙයි කියන එකත් කියන්න ඕනේ. මොකද මේ ටේලරින් ඇඳුම් නෙවෙයි. මේවා ඇඟට අලවව වගේ තියෙන පැටර්න් මේකින් විදිහට කරලා තියෙන ඇඳුම්. ඉතින් ඒක නිසා බය නැතුව ගෙන්නගෙන ඕගොල්ලන්ට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට කියන අපිත් එක රැඳී ඉන්න කියලා අවශ්‍යයි. ඉතින් ඉක්මනින් ඕඩර් දාන්න නැතුව දවස් 5ක් 6ක් 7ක්වත් අපිට කාලේ තියලා ඕඩර් එක දාන්න කියලා කියනවා. ඒ වගේම තමයි අපේ channel එකේ තව පල්ලෙහාට තියෙන ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ඉතින් ඒවත් බලන්න ගිහිල්ලා ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. සුබ දවසක්.